පිටිපස්සේ තියෙන අපේ වාහනේ. අපි දැන් ඔයාලට පෙන්වන්න යන්නේ. එහෙනම් පෙන්නමුනේ. පෙන්නමු. 1යි 2යි 3යි. Hi guys. ඔන්න ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේ අපේ ඇනිවර්සරි එක තිබ්බ ඔක්තෝබර් 1 වෙනිදා. ඉතින් අපි ඔක්තෝබර් 1 වෙනිදා සෙලිබ්‍රේට් කළා. අද ආවා ඩේට් එකකට. ඩේ අවුට් එකක් ආවා. ඕගොල්ලෝ thumbnail එක දකින්න ඇති. මොකද්ද අපි ඇනිවර්සරි එකට ගත්ත gift එක කියලා අපි දෙන්නට. ඒක අද හවසට හම්බ වෙනවා. ඔව්. මොකද්ද කියලා ඕගොල්ලෝ දන්නේ නැති. හැබැයි මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා තාම දන්නේ නැතුව ඇති. ඉතින් අපි හවසට ඒක බලමු. හවසට හම්බ වෙනවා ඒක. දැන් අපි ආවා මොකද? ඇඳුම් ගන්න. ඇඳුම් ගන්න ආවා අපි H&M එකට. මේ තියෙන්නේ අපි කවිචාන් එක්ක අපි ආවා H&M එකට. ගිහින් බලමු. මේ තියෙන්නේ බාන්න. යම් බලන්න. අම්මට සිරේ ඇඳුම් තියෙනවා කෝටියක් විතර. මේක කිඩ්ස්ද? අපි කවිචාන්ගේ ලක්ෂණ බලන්නකෝ නේ. උඩද තියෙන්නේ අරවා. ladies. ඉතින් යාළුවනේ අපි දෙන්න දැන් යාළුවලා අවුරුදු 5ක්. වැඩිනේ. 5කට වැඩිද? 5ක් වැඩිනේ. 5ක් වැඩි. දැන් හරි දැන් ඇති. දැන් ඩිවෝස් වෙන්න කාලේ හරි. ඉතින් ඔයාලා කිව්වනේ අපි ඔයාලා පොඩ එළියට අරන් යන්න කියලා. ඔන්න ඉතින් අපි අද ඔයාලා අපිත් එක්ක shopping අරන් ආවා. H&M එකට. මොනවද තියෙන්නේ? guys දැන් මේ print එකක් එනවනේ නේ. print එකට ඇඳුම් ගන්න ඕනේ. ලස්සන ඒවා තියෙනවනේ. මේ කෙල්ලොන්ගේවද? මේවල ගණන් පෙන්නුවා අපි අපේ ලංකා යාළුවන්ට 5499 කියන්නේ ලංකාවෙන් 12000ක් විතරනේ. මේක වගා තියෙනවද? ඔව් නේ රෝස පාට එක. ඩෙනිම්ස් තියෙනවා. ඩෙනිම් එක සාමාන්‍ය කීයක් තියෙනවද? 4399. 4399. කොල්ලොන්ට නැද්ද ඇඳුම්? කොල්ලොන්ට මොකුත් නැද්ද අපිට? කොල්ලොන්ට ඇඳුම් නැද්ද? කොල්ලන්ට අඳිනවා පහල තිබ්බේ. ඔයාගේ කරන් යා. මගේ එක ගන්න පුළුවන් ඕන්ලා. කේක ලස්සන ඇඳුම් තියෙනවා නේ H&M. අද අපි වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මගේ DJI Osmo Action 5ද මේ. Osmo Action 5 එක. මේක ලස්සන. මොකද්ද කලිසමක්ද? කලිසමක් මේක බායියෙක් වගේ. ඒකෙන්ද යාළුවනේ අපි කවිචාන්ට ඇඳුම් ගන්න ඕනි කියලා කෑ ගහලා ආවේ අද. ඔර දන්නෙත් නෑ දැන්. මොකද්ද කියන්නේ? උදේ පාන්දරම එන ඩ්‍රාමා ටිකක් දාලා අඬලා කඳුළු පෙරිලා ජීවිතේ පා වෙලා මට ඇඳුම් නෑ කීකේ දෙපැත්තට යනවා ඇවිදයිද? අනේ වා කියන්නේ පාලේ. දෙපැත්තට යනවා ඇවිදයිද මට ඇඳුම් නෑ එකක්වත් කීකේ. ඊට පස්සේ බැරිම තැන අරන් හරිය නෑ පවුනේ. මේක ලස්සනයි නේ? ඒක ලස්සනයි. ගයිස් ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඒක ලස්සනද කියලා. H&M එක ඇඳුම් ලස්සනයි නේ. කීයද ගණන්ද? දැන් වින්ටර් කෙනෙක් හින්දා පොඩ්ඩක් හොඳ ඇඳුම් ටිකක් ගන්න ඕනේ සීතල. බැටළු හැමෙන් හදලා තියෙන්නේ. ඇති හැබැයි වාට. යාළුවනේ ජපානේ පොඩි ඒසක් තියෙනවා මේ ජපානේ අඳින කලර්ස් එච්චර මේ හරිම නිකන් ඕෆ් කලර්ස්. ඕෆ් කලර්ස් එකෙන් බලනකොට දැන් මේ හැම තැනම බැලුවහම හරි ඕෆ් කලර්ස් තියෙන අර අපි ලංකාවේ කලර්ෆුල් ඒවානේ අඳින්නේ. මෙහි මිනිස්සු කලර්ෆුල් ඒවා නෙමෙයි ගොඩක් ඕෆ් කලර්ස් මේ වයිට් බේජ් ඒ වගේ ඔක්කොම. බලන්නකෝ රතු පාට රෝස පාට ඇඳුම් මෙතන තියෙනවා ඒක. රෝස පාට එහෙම මොකුත් නැහැ. අපි ලංකාවේ මිනිස්සුන්ට අපිට පාට එපේ. හැබැයි උනට මේ එහෙම තමයි ලස්සන. ඕෆ් කලර්ස් ලස්සනයි නේ. ඕෆ් කලර්ස් නෙවෙයි ලස්සන. පාට යාළුවනේ කොණ්ඩේ කැපුවේ නැහැ සමා වෙන්න ඕනේ. කොණ්ඩේ කපන්න ඕනේ ඉක්මනට. කොණ්ඩේ කපන්න වෙලාවක් නැහැ සුද්දා. ඔයාලට අද හවසට තමයි අපේ gift එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලෝ ඉතින් දන්නවා thumbnail එක බැලුවහම දන්නවනේ ඉතින් වාහනයක් කියලානේ. ඒකේ පේනවනේ මේ වාහනේ මොකද්ද කියලා තාම දන්නේ නැහනේ. සුපිරි වண்டிයක් බැස්සේ බලන්නකෝ අන්තිමට. බලන්න. අනිවාර්යෙන්ම රෙනි අපිත් සමග රෙනි සිටින්න. එයා සිටින් කවිචාන් දඩයක් දානවා මට මේ බලන්නකෝ යාළුවනේ. ඉන්න යාළුවනේ අපේ කවිචාන්ට වලස් හැමෙන් හදපෙවුත් හම්බෙලා. ඒක ලස්සනයි නේ. ඒක ලස්සනයි. ඒක යමුතු. ඔයාලා දන්නවා ඇති ඉන්නේ ජපානයේ H&M එක හරි ප්‍රසිද්ධයි. ගොඩක් ලංකාවේ ඇඳුම් ගන්න කඩයක් මේකනේ. ඔව්. ඔයාලා ජපානට ආපුවාම මේ එන්න H&M එකේ ඇඳුම් ගන්න. අපි දන්නවා ඉතින් අපේ මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමක් වගේ. අපි දන්නවා අපේ වීඩියෝස් ගොඩක්
ජපාන්ට එන්න හිතන් ඉන්න අය ගොඩක් කරනවා කියලා මේ කරනවා? බලනවා කියලා මොනවද කරන්නේ? බලනවා කියලා දන්නවා. ඉතින් බලමු. යාළුවනේ අපි තවත් ඇඳුම් සෙක්ෂන් එකට ආවා. මේකේ තියෙන්නේ හුඩිස් නේ. හැබැයි දැන් වින්ටර් එකට කලින් පොඩි සීතල එකක් එන්නේ නේ. මේ වගේව තමයි එතකොට අඳින්න ඕනේ. ලස්සනයි. නෝමල් හුඩියක්. මහලොකු හුඩියක් නෙමෙයි ෂේප් එකේ. මේ කලර්ස් එහෙම ලස්සනයි. මේ වෙනද හොඳ කියුට් වෙන්නේ. මේ 1999 හුඩිය නේ. එච්චන් නෙමෙයි. ඒක මදි. රුපියල් 4000ක් විතර වෙන්නේ මේ හුඩිය. නෑ වින්ටර් එකට කලින් මේක ෂේප්. වින්ටර් එකට නම් අඳින්න බෑ. ඇතුළේ මේ තියෙන්නේ. කෝසි එකට තියෙනවා. H&M. අපි තියනවා. අවිචාන්. මෙයා වීඩියෝ එක අමතක කරලා තියෙන්නේ. මෙයා දැන් ඇඳුම් 100න් ඉන්නේ guys. මේ වීඩියෝ එක කරනවා කියලා මතකත් නැහැ මේ ඇඳුම් 100. ඇඳුම් බලනවා guys. ඒ වුණාට මට සෙට් වෙන්නේ වගේ. අයියෝ දැන් කෑ ගැහුවා H&M එකට යන් කියලා දැන් සෙට් වෙන්නේ නැහැ. යාළුවනේ කවිචාන් හොයාගන්න බෑ මිස්සුනා කොහෙද? මේ අර ගිහිල්ලත් මේ බලහල්ලකෝ. මොකද සෙක්ෂන් එක? සේල් සෙක්ෂන් එක. සේල් බඩු. මේ තියෙන කොළ පාට කුරුමිනියෙක් වගේ. මේ වනම් පාටි ගියස්සයි. අන්න එක හිරුණා අර. පොඩ්ඩ හිරුණා. මේ දින ඇඳුම් දිගට. මේවා කීයද මේ? 1999 රුපියල් 4000 ලංකාවේ සල්ලි. මේ ඩිස්කෝ නටනයක් තියෙනවා. දිලිසරයි. මේකක් ගන්න ඔයා. දම්රජින වගේ. මේකත්. අද ඉතින් යාළුවනේ පැයකටවත් යන්න හම්බෙන්නේ නැහැ ඉතින් අපිට ගෙදර. මේක ගන්නවද? මේක ගන්නවද? අල්ලගන්න මම අන්තිමට තීරණය කරා. ඒක ලස්සන හැබැයි. ලස්සනයි. ඔව් ඇත්තට ලස්සනයි. ඒක හොඳයිනේ. මටත් අඳින්න පුළුවන් හදිස්සියට. ඕමයි මටත් අඳින්න පුළුවන් හදිස්සියට. ඔක පොඩි ඔයා. පොඩි? ගයිස් මම මුලින්ම කාවියට ඇඳුම් ගන්න chance එක දීලා තියෙන්නේ මොකද එයාට පැය දෙකක් විතර යනවා. මට විනාඩි 10යි යන්නේ ඇඳුම් ගන්න. ඉතින් ඒක නිසා මේ අපි ladies first ඉන්න එයාට මුලින්ම දෙමු. වෙලාව ගන්න ඕනේ සෑහෙන්න. අන්න එකක් වැට්ටුවා. අන්න අරන් තියන්නේ. අන්න මම ඉන්න මං කියන්න හරියට. වැඩ කරන කෙනාට කියන්න ඉන්න. වට්ටලා වැට්ටුවේ නෑ වගේ ඉන්නවා මේ. හරි. ගයිස් අපේ වීඩියෝස් බලන යාළුවෝ දෙන්නෙක් හම්බුණා. ඒගොල්ලොත් එක පොඩ්ඩක් කතා කරලා. මේ පැත්ත බලලා මේ පැත්ත බලද්දි දෙන්න. බෑග් එක පිරෙන්නම දාගෙන මේ. ඔය තව එනවා ඉන්කමින් තව තියෙනවා මේ. හැංගර්ස් එක්කම දාලා බෑග් එකට. ගයිස් අපිට සුපිරි ජැකට් එකක් හම්බුණා. පොඩ්ඩක් දරන්න අමාරුයි. ජැකට් එක විතරක් කොලයක්. 20000ක් විතර න ලංකාවේ සල්ලි වලින් මේ ජැකට් එක. මේක මාළු කොල්ල. ලස්සනයි නේ. හැබැයි වින්ටර් එකට නම් මරු මේ. ඇතුලේ බැටළුවම තියෙන. බූල් ලස්සනයි. බූල්. ඒක ගන්න ඕනේ වින්ටර් එකට. අපි ඇඳුම් මාරු කරලා බලන්න හදන්නේ. ඒක පෙන්වන්නේ. මම වාඩි වෙනවා යාළුවනේ මෙතනින්. කවිචාන් බලමු ඇඳලා දැන් පෙන්නයිනේ. යාළුවනේ මොකද හිතන්නේ මේක? ලස්සනයි. උඩේ විතරනේ ගත්තේ යට එක නෙමෙයි. සුදු එකක් අරගෙන යන්න. ඇයි? අපි යන next එකට. අපි යනවා next එකට. මේක තමයි දෙවෙනි ඇඳුම. මේක මොකද හොඳයිද? ෂේප් හැබැයි මේක මේ සමනේ ඕව අරන් වැඩක් නැහැ දැන්. ගාන අඩුවටත් ගන්න නෙක්ස් සමන. ඉතින් next සම එකට ගන්න පුළුවන් නේ next සම එකට. next. guys ඔයගොල්ලෝ මේක ගැන මොකද හිතන්නේ? මේක න ලස්සනයි නේ. ඔෆිස් යන්න අපේ කලිචාන්ත. කලිසමක් අදින්න ඕනේ. මේක ලස්සනයි ඔෆිස් යන්න. ඒකත් හොඳයි. next යාළුවනේ මේ තියෙන්නේ ඊගාව ඇඳුම. ඒකත් ලස්සනයි නේ. දෙනිම් සායයක්ද කලිසමකුයි උඩින් මොකද ස්වෙටර් එකයි ඇතුලේ සුදු එකයි. ඒක ලස්සනයි ඈ. නෑ. ලස්සනයි. ඇත්තට ලස්සනයි. good. ලස්සනයි. අපි යන්න next. යාළුවනේ අපි ඊගාවට යනවා. ඊගාව ඇඳුමට. මේ මොකද ඒක? ඒක ලස්සනයි හැබැයි. සුදු සපත් දෙකට ඒක මැච් වෙනවා මේක.
යාළුවෝනේ ඔයාලා කියන්න ඕනේ මේක ලස්සනද කියලා ඉතින්. නැත්තම් අපේ කවිචාන්ට දුක හිතේ. මට නම් ලස්සනයි යාඳින හැම ඇඳුමම. ලස්සනයිනේ. අපි යන්න next. යාළුවනේ next එක මේක. ඒක නම් ලස්සනයි. ඒකට තමයි මම 10න් 10ක් දෙනවා. මම ආසයි. ඒක ලස්සනයි. පට්ට ලස්සනයි. ඇත්තටම ලස්සනයි. Thank you. ඒක හොඳයි. එහෙනම් ගන්නවනේ. ඔව්. යාළුවනේ පැයකට විතර අධික කාලයකට පස්සේ අපේ කවිචාන් ඇඳුම් ගත්තා. Eternity later. ඇඳුම් අරගෙන මේ තියෙන මල්ල පිරෙන්න ඇඳුම් අර. ඊගාට අපි යනවා මට ඇඳුම් ගන්න. මේක අරගෙන යන්නද? කොහොමද අරගෙන? මෙතනින්ද ගන්න ඕනේ සල්ලි දෙන්න. ආයෙත් මෙතනින් ගමු. මෙතනින් අරගෙන ඉන්න. guys ඔන්න ඉතින් කවිචාන් ඇඳුම් අරගෙන ඉවරයි. ඊළඟට කොකාගේ වාරේ ඉවරයි දැන් තිට්ටියගේ වාරේ. තිට්ටියගේ වාරේ වෙන්න තියෙන්නේ. මට නම් ඔච්චර නෑ නෑ මට මේ විනාඩි 10න් 15න් ගන්න පුළුවන් ඇඳුම් සෙට් උන ගමන් ගත්තා. අපි යන්කෝ බලන්න. මෙයාලට ලස්සන අපි යන් කොල්ලොන්ගේ සෙක්ෂන් එකට. යාළුවනේ අපි බොයිස් ලගේකට ඇවිල්ලා තියෙන්නේ බොයිස්. අපි බලමු දැන් හග්ගා මට කික්කේ හිරියනේ මේ මං ගොඩක් වෙලා ගත්තා කියලා අපි බලමු මෙයාට කොච්චරලා යනවාද කියලා බඩු ටික ගන්න. සමාසය මේ ලස්සන නෝමල් ඒවා. අරම්ම විජිවිජ්ජූරලා තියෙනවා කියන්නේ. අම්මඩි සිරියක ලස්සන. නම දස් ගානක් හැබැයි. දරන්න බෑ මෙච්චර. නේද? බලන්න බෑ. සයිස් එක ගන්න සයිස්. පුළුවන්. පොඩ්ඩක් හිරාවි වගේනේ. අනේ. ලස්සනයි. ගාන්ට. එන ඕක අරගෙන යන්න. වෙන මොකුත් නැහැ මට. ඒක ලස්සනයි. වින්ටර් එකට මාරුනේ. ඒක මාරු. ඒක හැබැයි මදි. වින්ටර් එකට ඕක මදි. මදි? ඕක මදි වින්ටර් එකට. ඕක මදි. පොෂුව මදි. මේ ඇතුලේ මේ වලස්සම තියෙන්නේ. ඇතුලේ ඕක තියෙන්නේ? ඔව්. මේ ඇතුලේ තියෙන්නේ ඒක. කො? නෑ ඒක. නෑ. බොරුවද? ලස්සන හැබැයි. ලස්සනයි ඒක. බලමු තව ඔන්නේ. යාළුවනේ මං අර මේ හයි ස්කූල් මියුසිකල් වගේ ඒ කාලේ යන්නේ කියලා බැලුවා. ඒක ලස්සනයි නේ. අඳින්න බලන්න. එතන බලමු. හා. මට වගේ ෆිට් ඔන් රූම් යන්න ඕනේ නෑ ගයිස්. මට හරි ලේසි. එළුවෙන් හරි අඳින්න පුළුවන්. එළුවෙන් අඳින්න එපා. Yo bro, what's up? ඒක ලස්සනයි අනේ ඔයාට. What's up guys? Welcome to my YouTube channel. කො මේකේ සාක්කු? ඒ තියෙන්නේ? සාක්කු නෑ. බොරුවක්ද? ඒ මොකක්ද ඒ උගල්ලා තියෙන සාක්කුව? මහලද? සාක්කුව මහලා. නෝ සාක්කු අපෝ බොරුවක්. සාක්කුව නැතුව බෑ. සාක්කුව. මම බලමු තාම මොනවද තියෙන්නේ කියලා. සාක්කුව නැතුව. සාක්කු කම්පල්සරි. සාක්කු ඔයා කම්පල්සරි. මොකද මේ අවස්ථාවේදී මේක ගැන හිතන්නේ? මට මේක ගැන හිතෙන්නේ දැන් මොකක් හරි අන්මක් හොයාගන්න තමයි ඕනේ. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ H&M එකට. මෙතන ඉන්නවා මේ පුද්ගලෙක්. අපි ආගෙන් අහලා බලමු විස්තර මොනවද හිතන්නේ කියලා මේ ඇඳුම් ගැන. මහත්මයා ඔබ මොකද මේ ඇඳුම් ගැන හිතන්නේ? මේ ඇඳුම් හොඳයි. මේ ඇඳුම් පාට ඇඳුම් තියෙනවා. දැන් ඇඳුම් කීයක් විතර ගන්නද ඔබ මහත්තයා මෙතනට ආවේ? තාම දන්නේ නැහැ. බජට් එක හැටියට තමයි බලන්නේ. බජට් එක කීයක් විතර වෙනවද? බජට් එක මට කොල්ලේ තියෙන්නේ. හා කොල්ලේ ඇතුළත කොහොම හරි ගන්න ඕනේ. කොලයකට කීයක් විතර ඇඳුම් ගන්න පුළුවන් කියලා හිතනවද? දන්නේ නැහැ. ජැකට් එක ගත්තට පස්සේ කොල්ලේම නැති වෙන්න පුළුවන්. ඔන්න ඕකයි කරන්ට් තත්ත්වේ. අපි ආපහු හම්බෙමු. මේකෙම හරි සනීපයි. මේකෙම හරි සනීපයි. කො? මේක හරි සනීපයි. කොටන්. මම ආස මේ වගේ ගඩම්. ඒකට වින්ටර් අඳින්න පුළුවන්. වින්ටර් අඳින්න බෑනේ. යා මේ මේ නුනේ. ඔය ආස જાතිය ඒවා. මේ ගයිස්. මේකට මම ආස. මේකට මම ආස. හරි සිම්පල් නේ. ඉතාමත් ලස්සනයි. අඳින්න බලන්න. ඒක මදි වෙයි. ලොකු එකක්ද? මේක සයිස් මොකක්ද? ලූස් ෆිට් කියලා තියෙන්නේ. මීඩියම්. මෙතන ගහලා මෙතන. කොහෙන්ද මීඩියම්? කොහොමද මේ ස්මෝල් අක මීඩියම්. ලාර්ජ් එක. ලාර්ජ් එක වැඩි. මීඩියම් එකක් නේ. පිටයි මහද? මීඩියම් හොඳයි. මීඩියම් එක. උඩින් දාන්න. නෑ මේක බටන් තියෙනවා. ඕකේ. අපි ඔයාලට ෆුල් shopping tour එකක් කරන් ඇවිල්ලා. shopping tour එකයි හවසට අපේ වාහනේ බලන්න. මේක නම් ලස්සනයි. කො බලන්න. මම ආසයි. ලස්සනයි සුදු එක. beautiful.
Yeah, bro, what's up, my friends? Welcome to my YouTube channel. I am trying my new T-shirt with my wife. ලස්සනයි. අපොඩ්ඩක් ලොකු වැඩි. නෑ අනේ එහෙම තමයි ලස්සන. ලස්සන? එහෙම ඇඟේ ගානට අඳින්නේ කොල්ල. කර්ණමුත්තු සීවලිව. ලස්සනයි ඒක. I like it. එන්න මෙහෙම නෑ හරියට. එහෙම හරි නෑ. ඔහොම ළමා ලස්සන. මෙයාට තේරෙන්නේ නෑ අප්පා. ලස්සනයි. This one. Try this. ඒක ලස්සන. මේක වෙයි too big no. හැබැයි මෙයාට ඒව අඳින්න බෑ සම එකට අඳිනවා නම්. An eternity later. මොකක්ද අම්මුනේ? අම්මාට. එයා තමයි දැන් මේ තරුණ කොල්ලොන්ගේ මේ තරුණයි. තාම 20යි. තරුණ කාන්තාවන්ගේ. තාම 20යි මට. ආකර්ෂණීයට බඳු වෙන්න ඕන නම් ඔයගොල්ලෝ මේ වගේ ඇඳුම් අඳින්න. මට තාම වයස 20යි යාළුවනේ. මෙයාට 20යි 20ට ආයි 8ක් දාන්න පිටිපස්සේ. නෑ අවුරුදු 8කට කලින් මට 20යි. තාම 28 උන් නෑ. 27යි නේ. යාළුවනේ මට තාම 27. මේක ලේ ලස්සන අරකට වඩා. ලස්සනයි ඒක. මේක ලස්සනයි. මේක ලස්සනයි. ඒක ලස්සනයි. අරකට වඩා ලස්සනයි. එවනට මං අර කලින් එකට ආස. ඔකට කලින් එක. මම නිකන් පබ්ලෝ එස්කෝබා වගේ මේක අඳා. පබ්ලෝ එස්කෝබාර් වන් දින්න. ඉන්නේ උඩ විතරයි. කොවල්? ලස්සනයි. අපි ඊළඟට මොකද යන්නේ? මේ කොල්ලොන්ගේ අඳුම් මාර ගණන්නේ. ගණන්. ඔයාගේ අඳුම් දෙකක් ගන්න මට එකයි ගන්න පුළුවන්. නෑ මගේ ඇඳුම් 3ක් ගන්න ගන්නට ඔයාට එකයි ගන්න ඕන. හරි අසාධාරණ ලෝකයක් මේක පිටිමින්ද. ගෙදරින්ද හැමදාම අසාධාරණයි. ඒකනේ මං ඔයාට කිව්වේ බජට් එක වැඩි කරන්න කියලා කියන්නේ අහන්නේ නෑනේ. මං ආස මේකට. මේක ලස්සනයි. අසු. එක ලාර්ජ් ලොක් වැඩි. මීඩියම් බලන්න. ඔයාලා කියන්නේ යාළුවනේ මේක ලස්සනයි නේද? අනිවාර්යෙන් ලස්සනයි. මොන වාසි. මීඩියම් ඊට වැඩිද? තියෙන්නේ අත. හොඳයි. බඩ වෙන්නේ නැහැ. කුකුපේ. 5 hours later. ගයිස් මේ මේවට මම හරිම ආසයි. මේවා තමයි ආස. ලස්සන නේද? wow. beautiful. ලස්සන ළමෙක් නම. ලස්සනයි ඒක. ඒ අදින්න එපා. කතා. බැරි. ඒක ලස්සන කොහොමද? එල්ල හිර වෙලා. ලස්සනයි යා. ගයිස් එක ලස්සනයි නේ මට ඒක හැන ආසයි. නෑ නේ. මා ලස්සනයි. මීඩියම් හොඳයි නේ ඇතිනේ ගන්න. මීඩියම් ගන්න. ලොකුවට ගන්න එපා. ඒක ගන්නවා ගයිස් කමා ලස්සනයි මම ආසයි. ආම් එක මේ ආම් එක. ආම් එකත් එක්ක ගන්න රෙකෝඩ් කරන ආම් එකත් එක්ක. සීකියා. යාළුවනේ මේකත් පට්ට ලස්සනයි. ඒක ලස්සනයි. ඔයා ආට ලස්සනයි වයිට් කලර් නේ. ඒකනේ මම දන්නවනේ මට ලස්සන මොනවද. ඒ බයවනට ලෙඩ පාටයි එක. දිග වැඩිද? ඒ වගේ එකක් තියෙනවනේ. යාළුවනේ මට සේල් එකෙන් හම්බුණා 800ට එකක්. ඒ වුණාට ඒක නිකන් මේ ගොමු කොළ පාටයි වගේ. මේක වින්ටර් කාලේට ගෙදරට ආවේ. ආවනේ. වින්ටර් කාලේට ගෙදරට මේ 800කට හම්බෙන්නේ නේද? වින්ටර් කාලේට ගෙදරට ආවේ. සැපේ. වින්ටර් කාලේට ගෙදරට. so cute. cute. මේක නෑනේ. බිදුනා දන්ස. මේක නෑනේ. වින්ටර් එකට ගෙදරට ආවේ. සීතල. Go ahead. Go. 360 දෙන්න. නෑනේ. වින්ටර් එකට හොඳයි. ඔන්න ගයිස් අපි මෙයාගේ ඇඳුනුත් අරගෙන ඉවරයි. මගේ ඇඳුනුත් ඉවරයි. අපි යනවා දැන් බිල් කරන්න. අපි ගිහලා බලමු බිල කීයක් එනවද කියලා. ඇඳුම් ඇඳගෙන යන්න පුළුවන් ඉද බලමු. යම් බලමු. පඩි පෙල් 5යි නගින්න තියෙන්නේ උඩට. පඩි 5ක් නැග ගමන් දෙවෙනි තට්ටුව. ඒක නගින්නේ මේ එලිවේටර් එක දාලා. මෙතන යාළුවෝ මං ගත්තා ටික. Kawaii. This is my andum. This is my andum. this is my ඇඳුම්. This is my andums. Andums වෙන්න. andum ගොඩක් නේ.
these are my ඇඳුම්ස්. You can see this is all my ඇඳුම්ස්, colorful වර්ණවත් ඒවා. You can all buy anywhere in H&M if you are in Japan. මේ හොඳ රෙද්ද නෝනා මේක හොඳ රෙද්ද එක. මේ සුදු රෙද්ද මේ ගොම කොළ රෙද්ද එක. ගෙවල බූටි කන්න ගන්න. ලැජ්ජාව වේ මන්න. ありがとうございます。またお待ちしております。 කීයක් ගියද? අපිට ගියා කොලෑයි සෙන් 9ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 40000ක් විතර. හැබැයි මේ අපිට 10% ඩිස්කවුන්ට් එකක් හම්බුණා ඇප් එක දාලා. ඩිස්කවුන්ට් එකත් එක තමයි ගාන. හැබැයි ඉතින් ඇඳුම් හැබැයි මේ මෙච්චර ගන්න බෑ වෙන කඩේකට. අපි ඇඳුම් කෑලි 12ක් විතර ගත්තා නේ. අවුලයි නේ. H&M app එක දාගන්න. ඕගොල්ලෝ ජපාන් නැගිනේ H&M එකට නම් H&M app එක දාගන්න. අලුතෙන්ම පළවෙනි වතාවට ඇප් එක යූස් කරනවා නම් 10%ක ඩිස්කවුන්ට් 10% ඩිස්කවුන්ට් එකක්. ඒක වටිනවා. මෙච්චර ඇඳුම් මල්ලක් ගන්න පුළුවන් පට්ට බරයි. ඔව් ඊළඟට යන්න කොහෙද? යාළුවනේ අපි දැන් යනවා. ඔයගොල්ලෝ අපි හැමෝම ආසම දේ කරන්නේ. ඒ තමයි කණ්ඩ. අපි යන් කණ්ඩ දැන්. යා. නාරි ජිරිබිරිස් එකක් කාලා ඊට පස්සේ අපි වාහනේ බලන්න යන්න ඕනේ. ඒක තමයි මෙතන ප්‍රධානම වීඩියෝ. වීඩියෝ එකේ ප්‍රධානම. මතක වුණා. වාහනේ පෙන්වන්න එපා ඔයගොල්ලොන්ට අපි අලුත් තැනින් තියෙනවා. අපි අලුත් වාහනේ පෙන්වන්න. ගිහින් බලමු. රෙස්ටරන්ට්ස් පහල තියෙනවා. යා. අර හැලෝවින් වල ඩෙකොරේට් කළා. ආමයි. ලස්සන ඩෙකොරේට් කළා. මේ ගයිස් අපි හබත් බිල්ඩින් එකට යන්න ඕනි මේ රෙස්ටරන්ට්ස් ෆුඩ් කෝට් එකට. අපි ඊට බිල්ඩින් එකෙන් එහා පැත්තේ බිල්ඩින් එකට මේ උඩින් යන්න. ඔව්. දැන් මේ යනවා. අපි ගිහින් බලමු මොනවද ෆුඩ් කෝට් එකකට තමයි අපි යන්න දැම්මේ. අපි ගිහින් බලමු මොනවද ෆුඩ් කෝට් එකේ තියෙන්නේ. අනිත් එක තමයි ඔයගොල්ලෝ අපේ Facebook page එක follow කරලා නැත්නම් දැම්ම follow කරන්න. ෆලොජ් කරන්න ඕනේ දැම්ම. සපත්තු. සපත්තු නෑ. මෙයාගේ එක නැහැ. යාළුවනේ මම Nike දෙකක් හොයන්නේ Nike තමයි මම දාන්නේ. Nike නෑ වගේ. නෑ. ඒ වුණාට මොකක් හරි දෙකක් ගන්නකො. එයාට දාන්න දෙකක්. මට ඒක නෑ. අර උඩ ස්පොන්ජ් එක නැතුව දාන්න බෑ. ගයිස් අපි ෆුඩ් කෝට් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙනවා ජපනිස්. ටකොයකි එකක් කන්න ඕනේ. මේක බලාගෙන යමුලු. මෙතන තියෙනවා ඉන්දියන් එකක්. ඉන්දියන් ටේස්ට් එකක් තියෙනවා. තව ටෙම්පෝ කියලා එකක් තියෙනවා. අතට තියෙනවා ටෙම්පෝ. මොනවද ඒක තියෙන්නේ? කේක කැම ජාති තියෙන්නේ. මොනවද තියෙන්නේ? මෙතනින් අරගෙන මෙතනින් තෝරගෙන මෙතනින් තෝරන්න තියෙන්නේ. අපිට දාන්න ඕන එක එතනින් තෝරගන්න තියෙන්නේ නේ. තෝරලා ගියාම ඒගොල්ලෝ ඒකට අර එක තියෙනවා. හදලා දෙනවා. ටෙම්පුරා. මේක මම. අඩේ මේ ටෙම්පුරා තියෙනවා. මේක නම් මම. ඉතින් ගයිස් ටෙම්පුරා. මම කොහෙ ගියද ඉතින් බර්ගර්ස් වල තමයි ආසය. මෙයා තමයි බර්ගර් පුද්ගලයා. මම බර්ගර් සීන් එකේ ඉන්නේ කොහෙ ගියා. පොඩ්ඩලමට සෙල්ලම් කරන තැනකුත් තියෙනවා. අපි යම් පොඩි බර්ගර් ෆ්‍රෙෂ්නස්. අපිට එතන ආවේ නැද්ද? ආවේ නෑනේ. මේ බර්ගර් තියෙනවා මෙතන. බර්ගර්. ඒ දින යාළුවනේ බර්ගර්ස්. බර්ගර්ස් වර්ග මෙතනක් තියෙනවා. අම්මට මේ බර්ගර් එක නම් මරු පාටයි. සුපිරි බර්ගර්. ෆ්‍රෙෂ්නස් බර්ගර් කියලා. මෙතන ඉවරයි නේ. බර්ගර් කමුනේ. ඔයා මොනවද කන්නේ? මෙයා බර්ගර් කන්නේ. ඔයා මොනවද කන්නේ? මම වටයක් ගිහලා බර්ගර් එකයි ටකොයකි එකකුත් ගන්න ඈ. ටකොයකි එක. ඔයකි බෝල එකයි ඊට පස්සේ මොන හරි ගන්නවා කැමති. එහෙනම් අපි ගමු මෙතනින් බර්ගර් එක. ගයිස් මගේ බර්ගර් එක ගත්තා. ඕඩර් කරලා තින්නේ. දැන් ඕඩර් එක රෙඩි වුණාම මේක ඩ්‍රර් ගාගෙන එනවා. කවිචාන් මොනවද ගත්තේ? මම තාම ගත්තේ නෑ. ඔය ගන්න එක තැනට යන්න. මෙහෙන් යන්න එපා කොහෙද? ගයිස් අපි කවිචාන් ගන්නවා මේ. මේක මොකද්ද අපිට එක්ස්ප්ලেইন කරන්න මොනවද වෙන්නේ? දැන් මේවා අපි දාලා දුන්නාම ඔව්. ඒගොල්ලෝ කොහොමද දන්නේ මේක ගාණක් හදනවා ඒගොල්ලෝ කොහොම හරි. ගානක් හදනවා. ඔව්. ඒක කොහොම කොස්ට් එක ගන්න? බර වෙන්නේ නේ. හා. එක එක දාලා දෙන්න තියෙන්නේ. අපිට මේ මෙතන කැමති එකක් දාන්න පුළුවන්ද? ඕන එකක්. මට සිරි පරුනේ ඒක. මේ මොනවාද මේ?
crabs. සොසේජ් වර්ග තියෙනවා, එක එක බූවල් වර්ග තියෙනවා. はい、麺の変更がなければ春雨の麺になります。細麺と太麺ご用意してます。これ細麺。細麺であとスープの辛さを選んでください。普通だとこれどれですか？普通 එතන ගයිස් අර කැම ටික දුන්නාට පස්සේ ඒගොල්ලෝ බර වැනලා මේ අපිට ඕන සුප් වර්ගය අහනවා. සුප් වර්ගය අහලා ඉවර වෙලා ඊට පස්සේ සැර කොච්චර ඕනද කියලා අහනවා. සැර ටිකක් දුන්නාට පස්සේ ඒගොල්ලෝ කැම එකක් හදලා දෙනවා. කන්න දින ඊට පස්සේ. ඔව්. ගයිස් ඔන්න කාවිගේ කැම එකක් ගත්තා. එයාගේ එකක් දැන් හදලා ඉවරලා මේක ඩර් ගාන එකක් එනවා. අපි කමු මේ තකෝයකි කන්න. මේකේ තියෙනවා මේ ජපනිස් කැම එක. පට්ට ප්‍රසිද්ධයි. මේක නෙමෙයි තකෝයකි මේක මාළු මොකක්ද ඒවා. මේ තියෙන තකෝයක් නැත තකෝයක්. මෙන්න මෙහෙම තමයි හදන්නේ මේ තියෙන. ඕකේ දාලා හදන වර්ගය. ඔයාලට පේනවද? යාළුවනේ තකෝයකි වලට මම හරි ආසයි. මෙන්න මේක තමයි ගන්න. ඒක තකෝයකි බෝල වලට මයොනිස් දාලා දෙනවා. ගයිස් මගේ එක මේ රෙඩි. මගේ බර්ගර් එක අරන් එන්නම් මං ගිහින්. ගයිස් මේ තියෙන්නේ මගේ බර්ගර් එක. මේ තියෙන්නේ බීම් එකයි ෆ්‍රයිස්ුයි ටොප් බඩුවා බර්ගර් එක මරු. මගේ කෑම එක ආවා. Ada takoyaki. Mereka yang ini takoyaki. Mereka buat buah dulu. Dano. Last deh. Ini dia guys. Mereka itu le buah le bola dia. Itu le buah le dia. Tuh lari. Ini dia makan burger ya. Wow. Ini dia takoyaki bola. ටොප් බඩු ගයිස් කාවිගේ එකත් රෙඩි. ඒකත් අරන් එමු ගිහලා. යාළුවනේ මේ තියෙන අපි ගත්ත කැම ටික මේ කාවි ගත්තේ. සුවඳයි ඒක. මේ කවි තෝරපේ වලින් තමයි මේ හදලා තියෙන්නේ. මේ මගේ එක බර්ගර් එක මේ තකෝයකි. පොතත්. රස්නේ දරා. දරා රස්නේ කන්නේ. යාළුවනේ මගේ ආසම බූවල්ල බෝල. ඉතින් අපි ඊළඟට ගයිස් මේ බලමු අපි හග්ග ගත්ත බර්ගර් එක කොහොමද කියලා රහ. හග්ග. තරයි. බර්ගර් එක නේ. yes. කොකා කොල පොඩ්ඩක් බෝ. මම ඒක ටිකක් කාලා බැලුවා ඒක නිකන් අමුයි වගේ. ඒක මේ මම හිතුවා ෆ්‍රයිස් හම්බෙවිය. රයිස් නෙමෙයි හම්බු. ගයිස් මේ තියෙන්නේ මගේ බර්ගර් එක. As all you can see, porcini cream sauce burger. Tomato. Hai. අතන රහය. අතාරින්න බැද්ද? මොහොල්ක. एक मारूँ पोर्चीनी क्रीम सॉस से हम नियमित ඒක මස්රූම් හොත්ද? අපි දැන් කවි චාන්ගේ එක බලමු කලිය. ඔයා දාපු ඔක්කොම ටික දාලා හදලා තින්නේ. ඔව්. වාව්. මේ මම ගත්ත මස්රූම් ගෝසා. ඒක හැබැයි මරු සිස්ටම් එක නේ. තෝකි ඒක මේක මම දැකලා තියෙනවා ගොඩක් TikTok එකේ වීඩියෝස් තියෙනවා. රහද? කොහොම සුප් එකක් දෙන්න. ඒකට අර කෑලි ඔක්කොම දාන්න ඕනේ. දාලා තමයි අර මොනික සුප් එක වීද බෑ. වාව්. හයි නේ සුප් එක. මාරයි. අමුතු හර්බ් එකක රහක් කරනවා. මොකක්ද හර්බ් එක රහක් කරනවා. එහෙනම් යාළුවනේ ඔයාලට පෙන්නුවා මේ ටික අපි දැන් අපි මේ ටික කාලි ඉවරලා යක්කෝ දෙකක්ම ගමුනේ. නැත්තම් මදි වෙනවා.
මට උනේ රාස්බෙරි මැංගෝ මොන හරි වගේ. මෙතන ගයිස් කවි ගත්ත එක, නීල් පාටයකුයි චොක්ලට් මොකක්ද එක. මේ තියෙන්නේ මං ගත්ත එක. බ්ලූබෙරි නෑ, ස්ට්‍රෝබෙරි මොකද්ද, පිස්තාචියෝ මොකද්ද, බටර් මොකද්ද? got the rocky road and chocolate mint. පියන් කකා යා. ගයිස් ඔයාලට මේ පොඩි බඩ පෙන්නන්න යන්නේ. ජපානයේ මෝල්ස් වල තියෙනවා මේවා. හරි. මේ තියෙන මේ එයාපෝට් වලත් තියෙනවා දැන් නේ. මේකට සල්ලි දාලා මේ ඉඳගත්තාම මසාජ් වෙනවා මුළු ඇඟම. නිදාගන්න දීලා. හලෝ ගයිස්, ඔන්න ඉතින් ඔයාලා හැමෝම බලාගෙන හිටපු වීඩියෝ එක තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. පිටිපස්සේ තියෙන අපේ වාහනේ. අපි දැන් ඔයාලට පෙන්නන්න යන්නේ. එහෙනම් පෙන්නමුනේ. 1යි 2යි 3යි. මේක තමයි අපි අලුතින් ගත්ත වණ්ඩිය. මේ තියෙන්නේ ගයිස්. දෙන ඔයාලට පේන වෙති කියලා. පේනවනේ. අපි ගත්ත අලුත් වණ්ඩියක්. අපි දෙන්න ජපානයේ තුන්වෙනි වාහනේ නේ. ජපානයේ තුන්වෙනි වාහනේ ඔයගොල්ලෝ දැක්කා අපේ ඉන්සයිට් එක ගත්ත එක දැක්කා. මේ තියෙන්නේ අලුතින් බස්සපු වණ්ඩිය. Mazda Atenza එක ගත්තේ. මේක තමයි යාළුවනේ අපගේ අලුත් වණ්ඩිය ඉතින්. මොකද හිතන්නේ ඔයාලා අපේ අලුත් වණ්ඩිය ගැන? මොකද හිතන්නේ කවි චාන්ගේ මගේ ඇනිවර්සරි එකට තමයි ඒ ඇනිවර්සරි එකට gift එකක් අපි දෙන්නට ගත්ත gift එක. අපි දෙන්නට ගත්ත gift එක තමයි මේ අපි දෙන්නගේ අවුරුදු 5 ඇනිවර්සරි එකට. ඉතින් යාළුවනේ මේක තමයි අපේ වණ්ඩිය. කවිචාන් පෙන්නන්න දාන්න ඉතින් මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මේක ඔබලා මෙහෙම අරපු ගාම මෙතන ස්ටියරින් වීල් එකක් තියෙනවා. සීට්ස් තියෙනවා. ඊට පස්සේ අතන බ්‍රේක් පැඩ්ස් තියෙනවා, ඇක්සලරේටර්ස් තියෙනවා. අතන ඊට පස්සේ මීටර්ස් තියෙනවා. අතන රේඩියෝ එක තියෙනවා. අතන හෑන්ඩ් බ්‍රේක් එක තියෙනවා. හරි ඇති. ඉතින් යාළුවනේ ඔන්නෝම තමයි අපේ. මෙතන අපේ වණ්ඩිය. මෙතන ඉන්ටීරියර් එක වලට පෙන්නන්න. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මොකද වාහනේ හොඳද කියලා. টොප් වණ්ඩියනේ ලස්සනයි ඇතුළේනේ. පිටිපස්සක් පෙන්නමු ටික. මෙතන පිටිපස්ස. මේ තියෙන්නේ පිටිපස්ස. මේ තියෙන්නේ පිටිපස්ස ගයිස්. අවුලක් නැහැ වණ්ඩිය ලස්සනයි නේ. නෑ මේක පිටිපස්ස. අර එළිය ඉඳලා මොනවද කියනවා අර කෑ ගහනවා. ගයිස් මේ වාහනේ පට්ට දිගයි යා. පට්ටම දිගයි. මේ Audi එකක් වගේ දිගයි. Mazda වුණාට. මේ තියෙන ඇතුලේ ඉන්ටීරියර් එක මං ගත්තේ white interior එක මොකද මං ආසයි white interior තිබ්බම ලස්සනයි ඇතුළේ නේ. Beautiful. So beautiful. So elegant. Just looking. මගේ වණ්ඩි දෙක මේ තියෙන්නේ. මේ තියෙන්නේ guys. ඔයාලා ඉතින් කමෙන්ට් එකක් දාන්න. කොහොමද වණ්ඩි කියලා හිතලා. ඉස්සරහින් ලුක් එක මේක වේදී. යකා වගේ. කොහොමද? යක්ෂ වුණක් තියෙන්නේ. මේ තියෙන side view එක. දිග Side view එක. නේ side view දෙකක් තියෙනවා. ඕක තමයි ඉතින් යාළුවනේ වණ්ඩිය අපේ. අලුතින් බැස්සුවේ. টොප් වණ්ඩියක්. මේ වණ්ඩිය තමයි දිගටම දැක ගන්න වෙන්නේ ඉතරට අපේ වාහන වීඩියෝස් හරි මොන වීඩියෝස් හරි. ආයි පොඩ්ඩක් ඉන්ටීරියර් එක පෙන්නන්න ඔයාලට. මේ දින ඉන්ටීරියර් එක. මේ දින ඔටෝ ජියර් බණ්ඩේ. ලස්සන බදිනවා. ඉතින් ඔය එකට තියන් ඉන්නේ දැන් වාහනේ. හෙඩ්රස් දෙකකුත් තියෙනවා. හොඳයි නේ වණ්ඩිය අවුලක් නැහැ නේ. ඔක තමයි බණ්ඩේ. එසේනම් අයිබෝන් නමස්තේ අදින් ඉවරයි. අදට ඉවරයි.